ජීවිතයට ෆෙන්ෂී සමගින් අද දවසේදීත් අපි ආව ඔබේ නිවහනට. ජීවිතයට ෆෙන්ෂුයි. මාස්ටර් අද දවසේදීත් සූදානමින් ඉන්නවා ඔබේ ජීවිතයට ධනය වැඩි කර දෙන ගුරුකමක් ඔබ වෙත ගෙන එන්නට. මේ ඔබේ ජීවිතයට ධනය, බලය, වාසනාව ළඟා කර දෙන ජීවිතයට ෆෙන්ෂුයි. ජීවිතයට ෆෙන්ෂුයි. මේ ෆෙන්ෂුයි වැඩසටහන තමයි 301 වෙනි වැඩසටහන. එතකොට ඒ කියන්නේ අපි දැන් මේ වැඩසටහන් 300ක් කරලා තියෙනවා. මේ වැඩසටහන මුලින් පටන් ගත්තේ 2008. එදා ඉඳලා එක දිගට මේක යනවා. ඒකට හේතුව තමයි මේ වැඩසටහනේ මම කියලා දුන්න රහස් විශාල පිරිසක් අත්දහ බලලා ඒගොල්ලෝ සාර්ථක ප්‍රතිඵල ගත්තා. ඒ නිසා තමයි මේ වැඩසටහන මෙච්චර ජනප්‍රිය වුණේ. ඒකට හේතුව තමයි ෆෙන්ෂුයි සාත්‍රය. ඒ කියන්නේ චීන අධිරාජ්‍ය, ඒ කියන්නේ චීන මහරජතුමා භාවිතා කළ සාත්‍රය ඊටාම සාර්ථක සාත්‍රයක්. මේ සාත්‍රයේ ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා තමයි මේක ලෝකේ ජනප්‍රියම සාත්‍රය බවට පත් වෙලා තියෙන්නේ. ලංකාවෙත් ඉහළ දේශපාලනයෙන් සහ ඉහළ ව්‍යාපාරිකයන් මේක යොදා ගන්නවා බලය සහ ධනය වැඩි කරගන්න. ඉතින් අපි කරේ ඔබටම කරගන්න පුළුවන් රහස්. ඔබට ගෙදරදී කරගන්න පුළුවන් රහස් මේකෙන් කියලා දුන්නා. හොඳට කියලා දුන්නා. ඉතින් ඒ නිසා තමයි මේ වැඩසටහනේ ජනප්‍රිය වුණේ, මෙච්චර ගමනක් එන්න පුළුවන් වුණේ. ඒ වගේම අපි මේකේ විවිධ গুপ্ত ක්‍රම කියලා දුන්නා. මට මතකයි මීට අවුරුදු කීපයකට විතර කලින් මම කියලා දුන්නා කුරුල්ලන්ට බත් දීලා රස්සාවක් ගන්න ක්‍රමයක්. මේක යුරෝපයේ විශේෂයෙන් එංගලන්තයේ භාවිතා කරන গুপ্ত ක්‍රමයක්. මේකෙදී කරන්නේ මේක වැදගත් වෙන රස්සාවක් නැති අයට, ඒ කියන්නේ රස්සාවක් බලාපොරොත්තුෙන් ඉන්න අයට මම මේ ක්‍රමය අද කියලා දෙන්නම්. මම මේක නැවත දැන් කියලා දෙන්න යන්නේ. මොකද විශාල අලුත් පිරිසක් මේ වැඩසටහනට එකතු වෙලා ඉන්න හින්දා මේක හරි ලේසි කරන්න මම ඒක සම්පූර්ණ ක්‍රමය තව පොඩ්ඩකින් ඔබට කියලා දෙන්නම්. එතකොට රැකියා නැති ඒ සම්බන්ධ ගැටලු තියෙන අයට පුළුවන් මේ කුරුල්ලන්ට බත් දෙන ගුරුකම. අපි එහෙමයි මේක හඳුන්වන්නේ. මේ කුරුල්ලන්ට බත් දෙන මේ গুপ্ত ක්‍රමය මගින් මේ තමට අවශ්‍ය ප්‍රමාණය රැකියාවක් ගන්න. ඒ වගේම තමයි විශාල පිරිසක් අහලා තිබුණා මේ දවස්වල අපේ වැඩමුළුව ගැන. මේ දවස්වල ලංකාව පුරා වැඩමුළුවක් යනවා. ඒ තමයි යුරෝපීය මන්ත්‍ර ගුරුකම් සහ දේශීය මන්ත්‍ර ගුරුකම් වැඩමුළුව. මේ වැඩමුළුව මම 2010 2011 දී තිබිච්ච එකක්. සහ 2012 දී තිබ්බා. නැවත ඉල්ලුම තියෙන හින්දා තමයි නැවත තියන්නේ. මේ වැඩමුළුවට එන අයට අපි උගන්වනවා මෙන්න මේ මන්ත්‍ර පොත. මේකේ තියෙන গুপ্ত ක්‍රම විශාල ප්‍රමාණයක්. ඊට පස්සේ තවත් මන්ත්‍ර පොතක් උගන්වනවා. තවත් පොතක් උගන්වනවා. ඒතකොට මේ වැඩමුළුවේදී මේ පැය පහේදී গুপ্ত ක්‍රම 70ක් උගන්වනවා. ගන්න ඊටාම සුළු මුදලක්. එක গুপ্ত ක්‍රමයකට රුපියල් 20ක් වගේ තමයි ගන්නෙ. ඉතින් ඒ නිසා දැන්ටම ලංකාව පුරාම මේක පවත්වලා තියෙනවා. තව ඉදිරියට තියෙනවා. තව නගර කීපයක විතරයි තියෙන්නේ. මේ සෙනසුරාදා මාර්තු 29 සෙනසුරාදා තියෙනවා කොළඹ. මාර්තු 30 ඉරිදා මහනුවර. ඒක නම් ටිකට් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා එන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් මහනුවර මේ මාර්තු 31 ටිකට් තියෙනවා. සහ මාර්තු 30 වෙනිදා තියෙන්නේ නුවර මේ නුවර ශාන්ත අන්තෝනි ශාලාවේ උදේ 8:00ට. ඒ වගේම අප්‍රේල් 5 සෙනසුරාදා තියෙනවා ගම්පහ. ඒ වගේම අප්‍රේල් 6 ඉරිදා මහරගම තරුණ සේවා සභාවේ තියෙනවා. ඒකේ ටිකට් සුළු ප්‍රමාණයක් තව ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා කොළඹ එන අය කොළඹ අයට අප්‍රේල් 6 ඉරිදා මහරගම තරුණ සේවා සභාවේ උදේ 8:00ට වැඩමුළුව පටන් ගන්නවා. ඒ වැඩමුළුවේදී සියලු රහස් නැවත උගන්වනවා. ඒක තමයි ඒක. ඒ වගේම තමයි විශාල පිරිසක් අහලා තිබුණා තක්කාලි ගෙඩියේ ගුරුකම. දැන් අපි කරන්න යන්නේ කුරුල්ලන්ට බත් දෙන গুপ্ত ක්‍රමය. මේකත් තක්කාලි ගෙඩියේ ගුරුකම වගේ එකක්. අපි දන්නවා තක්කාලි ගෙඩියේ ගුරුකම යුරෝපයේ එකක්. ඒක එංගලන්තයේ ඉතා ජනප්‍රියයි. දැන් ඒක ලංකාවේ ඉතාම ජනප්‍රියයි. ඒක 2009 තමයි කියලා දුන්නේ. දැන් ඊට පස්සේ ඒ තක්කාලි ගෙඩියෙන් පස්සේ ගොඩාක් අය ඉල්ලුවා යුරෝපීය গুপ্ত ක්‍රම. ඒ යුරෝපීය গুপ্ত ක්‍රම කරන්න හරි ලේසි. ගොඩක් ඒවට මන්තරවත් නැහැ. මන්තර නැති ගුරුකම්. යුරෝපීය ගුරුකම් මන්තර නැති ඒවා. හරි ලේසියෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ එකක් තමයි අද කියලා දෙන්නේ. මේකට අපි කියනවා රස්සාවක් නැති අයට පුළුවන් කුරුල්ලන්ට බත් දීලා රස්සාවක් ඉල්ල ගන්න. රස්සාවක් ගන්න. මේක එංගලන්ත গুপ্ත විද්‍යා ප්‍රකාශනයකින් තමයි අපිත් ඉගෙන ගත්තේ. මම මේක මීට අවුරුදු 3-4කට කලින් මේ වැඩසටහනේ පෙන්නුවා.
අලුත් අය ඉන්න හින්දා තමයි දැන් නැවත කරන්නේ. හරි ලේසි කරන්න. මේකට ඕනේ සුදු පාට කොලයක්. පෑනක් හරි පැටිග්නම් එකක්. බත් ටිකක් ඕනේ. හැන්දක් සමග බත් කුරුල්ලන්ට කණ්ඩ. දැන් මෙතනින් අපි කරන්නේ විශ්වයෙන් තමයි ඉල්ලන්නේ. ඔබ දන්නවද විශ්වයේ පණිවිඩකරුවන් කියලා හඳුන්වනවා කුරුල්ලන්. කුරුල්ලන් සහ විශ්වය අතර සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා තමයි ඔය කුරුල්ලන් 100 දෙනාගේ චිත්‍රය වගේ දේවල් ඉතාම ජනප්‍රිය. පැරණි චීන තාවෝ ගුරුවරු පවා කියනවා විශ්වයේ පණිවිඩකරුවන් කියලා කුරුල්ලන්. දැන් මෙතනදී කරන්නේ කුරුල්ලන්ට බත් දීලා සන්තෝෂ කරනවා. සන්තෝෂ කරලා විශ්වයෙන් ඉල්ලනවා අපිට හොඳ රැකියාවක් හම්බ වෙන්න කියලා. මේ විශ්වයේ අපූර්ව බලයක් තියෙනවා. ඒ නිසා තමයි විශ්ව ශක්තිය කියන පොත් විශ්ව ශක්තිය ගැන ලියවිච්ච පොත්වල විශාල ඉහළ ඉල්ලුමක් තියෙනවා. දැන් ඔබ දැකලා ඇති අපේ මධ්‍යස්ථානයේ තියෙනවා මේ විශ්ව ශක්තිය කියන පොත. මේක ඉංග්‍රීසි පොතක පරිවර්තනයක්. ඉංග්‍රීසි පොතේ නම තමයි මේ තියෙන ඉංග්‍රීසි පොත. ඒකේ කොස්මික් එනර්ජි කියන පොත. ඒකේ තේරුම විශ්ව ශක්තිය. මේකේ තියෙනවා විශ්ව ශක්තිය යොදාගෙන කරන්න පුළුවන් විවිධ গুপ্ত ක්‍රම. මේ පොත තමයි 2012 දී ලංකාවේ වැඩියෙන් අලෙවිච්ච පොත. විශාල පිරිසක් මේක ගත්තා. මේකේ මන්ත්‍ර ගොඩක් গুপ্ত දේවල් තියෙනවා. ධන වාසනාව වැඩි කරගන්න ක්‍රම ඒ වගේ දේවල්. ඒ නිසා මේ විශ්ව ශක්තියෙන් වැඩ ගන්න හැටි විශේෂයෙන් යුරෝපයේ ඉතා ජනප්‍රියයි. මේකත් එංගලන්ත පොතක සිංහල පරිවර්තනයක්. ඒතර දැනුත් කරන්නේ ඒ වගේ එකක්. රස්සාවක් ගන්න. මම හිතුවා මේක ඔබට ඉතා ප්‍රයෝජනවත් වෙයි කියලා. හරි. දැන් අපි මේක කොහොමද දන්නවද කරන්නේ? මුලින් මේකට දැන් ඔබ දන්නවනේ බත් ඕනේ කියලා. මේ බත් කුස්සියේ ඒ කියන්නේ අපිට කන්න උයපු බත් වලින් ගන්න එපා. ඔබ වෙනම බත් ටිකක් උයන්න ඕනේ. කුරුල්ලන්ට. මේ ගැන හිත ඔබ බත් ටිකක් උයන්න ඕනේ. ඉතින් ඔබ කරන්න ඕන දේ තමයි සාස්පානක් හරි පොඩි මුට්ටියක් අරගෙන හාල් හොදලා දාලා වතුර දාලා ඔබම බත් හදන්න. බත් චුට්ටක් හදන්න. හදන ගමන් හිතන්න ඔබ කරන වැඩේ ගැන හිතන්න. හිතන්න මෙහෙම. මම දැන් කුරුල්ලන්ව සතුටු කරන්න යන්නේ බත් දීලා. මම විශ්වය සතුටු කරන්න යන්නේ කුරුල්ලන්ට බත් දීලා. මම විශ්වයෙන් මට හොඳ රස්සාවක් අද ඉල්ලනවා. එහෙම හිතන්න. ඔබ හොඳ රස්සාවක් ඉල්ලන්න গুপ্ত ක්‍රමයක් කරන්න යනවා කියලා හිතන්න. ඔබ කුරුල්ලන්ව සන්තෝෂ කරන්න යනවා. එයාලට බත් දෙන්න යනවා කියලා හිතන්න. එහෙම හිත බත් හදන්න බත් උයන්න. දැන් ඉතින් ඔන්න ඔබ බත් චුට්ටක් හදාගෙන ඔබ දැන් ආවා ගෙදර නිදහස් තැනකට. ඔන්න දැන් ඒ බත් ටික මෙතන තියෙනවා. හැන්දකුත් තියෙනවා. ඔබ සුදු කොලයක් අරගෙන ඒකේ පෑනකින් 4 කොටුවක් අඳින්න. ඒ 4 කොටුව නැවත කොටු 4කට බෙදන්න. මේ තියෙන්නේ. ඔන්න ඔබ 4 කොටුවක් ඇඳලා ඒකේ නැවත කොටු 4ක් ඇඳලා. හරි? සමාන කොටු වුණොත් වඩා හොඳයි. ඒතර ඔබ දැක්කනේ සුදු කොලයක 4 කොටුවක් ඇඳලා ඒක නැවත කොටු 4කට බෙදුවා. දැන් අපිට කොටු 4ක් තියෙනවා. ඕන මීට වඩා ලොකු බෝඩ් එකක් ගන්නත් පුළුවන්. විසිල් බෝඩ් එකක් වගේ එකක් කරන් ලොකු කොටු 4ක් අඳින්නත් පුළුවන්. ඒකට කමක් නැහැ. දැන් ඇඳලා මේ විදියට තියලා මේසෙ උඩ එක කොටුවකට බත් හැන්ද දාන්න. එක කොටුවකට බත් එක හැන්ද ගානේ දාන්න. ලොකු හැඳි ගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයේ පොඩි හැන්දක් ඇති. කොටු 4ක් ඇඳපු මේ කොලයක් මාගාව තියෙනවා. මම ඒකේ එක කොටුවකට බත් හැන්දක් දානවා. හැන්ද පුරවලාම දාන්න අවශ්‍ය නැහැ. බත් චුට්ටක් දාන්න මෙහෙම. හරි? දාන ගමන් මම මොනවද හිතන්නේ? හිතන්න මම මේ කුරුල්ලන්ව සන්තෝෂ කරන්න යන්නේ. මම මේ විශ්වය සන්තෝෂ කරන්න යන්නේ. මම විශ්වයෙන් කුරුල්ලන්ගෙන් මට හොඳ රස්සාවක් ලැබෙන්න කියලා ඉල්ලන්න යන්නේ. ඒ ගැනම හිතන්න. මත තියාගන්න গুপ্ত ක්‍රමයක් කරනකොට වෙන දේවල් ගැන හිතන්න යන්න හොඳ නැහැ. හරි? දැන් සමහරව හිතනවා එයාගේ ඒගොල්ලෝගේ පෞද්ගලික දේවල් ගැන ෆෝන් එක වදීද? එහෙම බෑ. ඔබ ෆෝන් ඕෆ් කරන්න ඕනේ গুপ্ত ක්‍රම කරන්න කලින්. මගදී බාධා වෙන්න බෑ.
ඉතින් එන්න තමයි සමහර අය දොරවල් වහගෙන කරන්නේ. කාමරේ දොර වහගෙන කරන්නේ ඒකයි. ෆෝන් ඕෆ් කරලා කරන්නේ ඒකයි. මගදී බාධා වෙන්න බෑ. මේක කරලා ඉවර කරන්න ඕනේ. ඉතින් ඒ නිසා බත් හැන්ද දානකොට ඔබ හිතන්නේ ඇයි මම මේක කරන්න කියන එක හිතන්න. මට හොඳ රස්සාවක් ඕනේ කියන එක හිතන්න. ඊට පස්සේ තවත් බත් හැන්දක් අරගෙන දාන්න තව කොටුවකට. අරගෙන හිතම දාන්න. තවත් බත් හැන්දක් දාන්න අනිත් කොටුවට. දාන ගමන් හිතන්න. මම මේ හොඳ රස්සාවක් ඉල්ලගන්න යන්නේ. හොඳ වැටුපක් තියෙන, හොඳ මිනිස්සු ඉන්න, හොඳ පරිසරයක් තියෙන. මට හිත සැනසෙල්ලෙන් වැඩ කරන්න පුළුවන් තැනක් හම්බ වෙන්න. ඒ වගේ හිතන්න. මං කුරුල්ලන්ව සන්තෝෂ කරන්න යන්නේ කියලා හිතන්න. මං විශ්වයෙන් ඉල්ලන්න යන්නේ කියලා හිතන්න. ඒකලා ඔන්න තව බත් හැන්දක් දැම්ම අනික් කොටුවට. ඔන්න මම දැන් කොටු 4ට බත් දාලා තියෙන්නේ. හරි? දැන් ඔබ මේ දිහා බලාගෙන අපි කියනවා අපිම හදාගත්ත මන්ත්‍රයක් කියන්න කියලා. විශ්වයට. මේ මන්ත්‍රය අපිම හදාගත්ත මන්ත්‍රයක්. මොකක්ද දන්නවද මේ මන්ත්‍රේ? රස්සාවක් ඉල්ලන්න විශ්වයෙන්. ඒකයි. ඔබම කියන්න. ඔබ කියන්න මම මේ විශ්වයෙන් ඉල්ලා සිටිනවා මට හොඳ රැකියාවක් ලැබෙන්න. හොඳ මිනිසුන් ඉන්න, හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් ලබා ගන්න මට පුළුවන් වෙන්න. විශ්වය මට උදව් කරන්න. කුරුල්ලනි මට උදව් කරන්න කියලා ඉල්ලන්න. මතක තියාගන්න මේවා හරි සරලයි වගේ. සමහර අයට හිතෙන්න පුළුවන් කුරුල්ලන්ට විශ්වයට පුළුවන් ද මේ දේ කරලා දෙන්නත් කියලා. තක්කාලි ගිරිය ගුරුකම උගන්වද්දි සමහරු මට එහෙම කිව්වා. ඕවා වැඩ කරයිද? ඕවා හරි ලේසියි වනේ කියලා. ඒ වුණා තක්කාලි ගිරිය ගුරුකම තමයි ලංකාවේ ජනප්‍රියම গুপ্ত ක්‍රමය. මං ඔබට කියලා දෙන গুপ্ত ක්‍රම සරලයි. හරි ලේසි. ඒත් මේවා නියමයට වැඩ කරනවා. ඒ නිසා තමයි අපි මෙච්චර ජනප්‍රිය වුණේ. ඒ නිසා විශ්වාසයෙන් කියන්න විශ්වයට මම කුරුල්ලන්ව සන්තෝෂ කරන්න යන්නේ. මට හොඳ රස්සාවක් ඕනේ. හොඳ රස්සාවක් ලැබලා දෙන්න. හොඳ මිනිසුන් ඉන්න. හොඳ වැටුපක් ලැබෙන රස්සාවක් මට ලැබේවා කියලා හයියෙන් කියන්න ඕනේ. මන්තර හිතින් කියන්නේ. මන්තර හයියෙන් කියන්නේ. මේ ඔබ හදාගත්ත මන්ත්‍රේ හයියෙන් කියන්නේ. විශ්වයෙන් ඉල්ලන්න කුරුල්ලන්ගෙනුත් ඉල්ලන්න. කුරුල්ලනි විශ්වය මට හොඳ රස්සාවක් ලබලා දෙන්න කියලා ඉල්ලන්න. දැන් ඔබ මේක අරගෙන යන්න ඕනේ එලිමහනට. එලිමහනට ගිහිල්ලා අපි මේක හරි ඒ කියන්නේ මිදුලේ හරි වත්තේ හරි කොහේ හරි තැනක තියෙනවා. කුරුල්ලන්ට ඇවිල්ලා මේ බත් කන්න. කුරුල්ලෝ බත් කන්න ඕනේ. අපි දැන් ඒක කරමු. අපි දැන් එළියට ගිහිල්ලා මේක හොඳ තැනක තියමු. ජීවිතයට ෆෙන්ෂුයි. දැන් අපි මේක අරගෙන ආවා නිදහස් තැනකට. බත්තේ හෝ බී මිදුලේ නිදහස් තැනක් කියන්නේ කුරුල්ලන්ට නිදහසේ ඇවිල්ලා ඉන්න පුළුවන් තැනකට. ඇවිල්ලා අපි මේක කුරුල්ලන්ට මේ බත් ටික තියෙනවා කන්න. අපි කැමති උසකින් තියන්න පුළුවන්. කුරුල්ලන් ඇවිල්ලා කන තැනක අපි මේක තියෙනවා. ඒතර කුරුල්ලන්ට ඇවිල්ලා නිදහසේ කන්න පුළුවන්. කුරුල්ලෝ ඇවිල්ලා මේ බත් ටික ඔක්කොම කෑවොත් ඉතා සුබයි. ඒතර අපේ ප්‍රාර්ථනාව ඉටු වෙනවා. දැන් මේක මම ඊට අවුරුදු 3-4 කලින් කියලා දීපු එකක්. මේ ක්‍රමය කරලා සාර්ථක ප්‍රතිඵල ලබාගත් විශාල පිරිසක් ඉන්නවා. ඒක වෛද්‍ය ඒ කියන්නේ ඒ වගේම ඉන්නවා මේකේ ඉන්න රෝහල් සේවයේ රස්සා ගත්ත අය පවා ඉන්නවා. මම ඒක දන්නේ මොකද ඒ අය අපිට ලියලා එව්වා මේක සාර්ථක වුණා කියලා. ඒ නිසා ඔන්න ඔබට දැන් අත්දැක බලන්න පුළුවන්. ඉතින් නිදහස් තැනක් තෝරාගන්න කුරුල්ලෝ වැඩිපුර ගැවසෙන තැනක් එතන මේක තියන්න පුළුවන්. ඔබට ඕන අමතරව කුරුල්ලන්ට නාන්න වතුර, බොන්න වතුර ඒ වගේ ඒවා තියන්නත් පුළුවන්. ඒකට කමක් නැහැ. මාස්ටර් මේ ගුරුකම රස්සාවක් නැති කෙනෙක්ට විතරද කරන්න පුළුවන්? රස්සාවක් තියෙන කෙනෙක් කරොත් මේකේ ප්‍රතිඵල තියෙනවද? දැන් අපි සාමාන්‍ය මේ গুপ্ত ක්‍රමයේ ප්‍රයෝජන දෙන්නේ ඒ දැනට රස්සාව බලාපොරොත්තු වෙන අයට. ඒක රස්සාවක් නැතුව ගෙදර ඉන්න අයට. රස්සාවක් කරන අයට මේක ඒ කියන්නේ මම හිතන්නේ ඒගොල්ලෝ වෙන රස්සාවක් බලාපොරොත්තු වෙනවා නේ. ඔව් එහෙමනම් ඒ අය ඉල්ලන්න ඕනේ අර බත් තියෙන ගමන් ඉල්ලන්න ඕනේ මට දැන් කරනවටත් වඩා හොඳ රස්සාවක්. එහෙම නැත්නම් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන රස්සාවක් ඇතිනේ කුරට රස්සාවක් හරි මොකක් හරි එකක්. ඒ ගැන කියන්න. මම මේ වගේ රස්සාවක් බලාපොරොත්තු වෙනවා ඒකට උදව් කරන්න කියලා ඉල්ලන්න. හැබැයි මේ গুপ্ত ක්‍රමය සාමාන්‍යයෙන් තියෙන්නේ රස්සාවක් නැති අයට. නමුත් රස්සාවක් තියෙන අයටත් කරන්න පුළුවන් කරන්න
මම දන්නේ නැහැ ප්‍රතිඵල කොහොම වෙයිද කියලා. නමුත් මම හිතනවා යම් ප්‍රමාණයක හරි සාර්ථක වෙයි. තමගේ අවශ්‍ය රස්සාව ඉල්ලන්න එහෙම කරලා. මාස්ටර් ඒ වගේම තමයි මට තව ප්‍රශ්නයක් ආවා. මේකට බත් වෙනුවට තව පළතුරු ධාන්‍ය වගේ තියන්නත් පුළුවන්ද? ඔය එක හොඳ අදහසක්. ඇත්තටම තියන්න පුළුවන්. බත්ම කියලා එකක් නැහැ. කුරුල්ලන් ආස ධාන්‍ය විශේෂයෙන් ධාන්‍ය වර්ග කුරුල්ලන් ආසයි. එහෙනම් ධාන්‍ය වර්ග තියන්නත් පුළුවන්. ඉතින් ඒතර ඔබ ධාන්‍ය ඒතර බත් වෙනුවට අපි ධාන්‍ය තමයි තියන්නේ. ඒතර අපි අර විදිහට හිත තියනවා. ඒ වගේම මාස්ටර් දැන් මේක තියන්න වෙලාවක් තියෙනවද දිශාවක් තියෙනවද අපි? ඔව් ඒක ගොඩක් අය හිතන්න පුළුවන් දිශාවක් එහෙම තියෙනවද කියලා. මොකද අපි මේක දැන් එළියේ තියෙන හින්දා මේකට කිසිම දිශාවක් නැහැ. ඕනෑම තැනක තියන්න පුළුවන්. ඒතර අපි කුරුල්ලන් එන තැනක තමයි තියන්නේ. කුරුල්ලන් වැඩිපුර ගැවසෙන තැනක් බලලා තමයි අපි තියන්නේ. ඕන උසකින් තියන්න පුළුවන්. හැබැයි මේ গুপ্ত ක්‍රමයේ කරන්න සුබ වෙලාවක් ගන්න එක තවත් හොඳයි. මෙන්න මෙහෙමයි දැන් අපි මෙහෙමයි අපිට දැන් මේක ඕන වෙලාවක කරන්න පුළුවන්. ඒක කමක් නැහැ. නමුත් චන්ද්‍රයාගේ ගමන බලන එක තවත් හොඳයි. දැන් අපේ ෆෙන් ෂුයි සංග්‍රහයේ ඔබ දැකලා ඇති චන්ද්‍රයාගේ ගමන තියෙනවා. ඒ වගේම ලිත්වලත් තියෙනවා. හරි ජ්‍යොතිෂ පත්‍රවලත් යනවා. මේ චන්ද්‍රයාගේ ගමන බලලා තියන්නත් පුළුවන්. ඒතකොට සාර්ථකත්වය තව වැඩි. දැන් උදාහරණයක් ගත්තොත් මේ තියෙන අපේ අලුත් ෆෙන් ෂුයි සංග්‍රහය, ඒ කියන්නේ මේ තියෙන මේ මාර්තු ෆෙන් ෂුයි සංග්‍රහය. දැන් මෙතන තියෙනවා මාර්තු 27 බ්‍රහස්පතින්දා රෑ ඉඳලා මාර්තු 29 සෙන්සුරාදා රෑ වෙනකන් හඳ ඉන්නේ කුම්භ රාශියේ. හඳ ඉන්නේ කුම්භ රාශියේ. එතකොට මාර්තු 29 සෙන්සුරාදා රෑ ඉඳලා මාර්තු 31 සඳුදා දක්වා හඳ තියෙන්නේ මීන රාශියේ. එතකොට හඳ ඔය වගේ රාශි වලට මාරු වෙනවා දවස් 2-3කට සැරයක්. ඒ රාශි වලට හඳ ගියාම සමහර රස්සා ඉල්ලීමේ හැකියාව වැඩි. උදාහරණයක් විදිහට ගත්තොත් හඳ තියෙන්නේ මේෂයේ නම් අලුත් රස්සාවල් අලුත් වැඩ තියෙන රස්සාවක් ගන්න හොඳයි. හඳ තියෙන්නේ වෘෂභයේ නම් දීපල සම්බන්ධ රස්සාවක්, දීපල ආයතනයක දීපල වෙළඳාම් සම්බන්ධ රස්සාවක්. හඳ තියෙන්නේ මිථුන රාශියේ නම් ගොඩක් හොඳයි මනස සම්බන්ධ රාශිය. ඒ කියන්නේ ඒක හිත වෙහෙසන්න ඕන, ගොඩක් හිතන්න ඕන රස්සාවක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් හඳ මිථුන රාශියේ එන්න ඕනේ. හඳ තියෙන්නේ සිංහ මේ හඳ තියෙන්නේ කන්‍යා රාශියේ නම් සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ රස්සාවක්. ඉතින් ඔන්න ඔය වගේ විස්තරයකුත් තියෙනවා. ඒවා ඔබට අපේ ෆෙන් ෂුයි මධ්‍යස්ථානයට ගිහිල්ලා මේ කාඩ් එකෙන් දැනගන්න පුළුවන්. මොකද මේ කුරුල්ලන්ට බත් දෙන ගුරුකම අපි වෙනම මුද්‍රණය කරලා ඊටාම සුළු මුදලකට අපි අපේ මධ්‍යස්ථානවල අලෙවි කළා. මොකද සමහර අයට මේ වැඩසටහන බලන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි වෙනම කාඩ් එකක මුද්‍රණය කරලා ඊටාම සුළු මුදලකට දෙනවා. ඒකේ තියෙනවා හඳ තියෙන්නේ මේෂයේ නම් අලුත් විදියේ රස්සා සඳහා මේක හොඳයි. හඳ ඉන්නේ වෘෂභයේ නම් හඳ වෘෂභ රාශියේ ඉන්න දවස්වල ඔබ මේ গুপ্ত ක්‍රමයේ කරනවා නම් දීපල සම්බන්ධ රස්සාවලට හොඳයි. හරි? ඒ වගේම තමයි ඔබ ඉල්ලන්නේ සංචාරක ශේෂ්ත්‍රයේ රස්සාවක්ද? එහෙනම් හඳ ධනු රාශියට එනකන් ඉන්න. ඔබ කොහොමද දැනගන්නේ හඳ ධනුවට එන්නේ කවද්ද කියලා? ඔබ අපේ ෆෙන් ෂුයි සංග්‍රහයේ සඳු ගමන විස්තරය බලන්න. එහෙම නැත්නම් පංචාංග ලිතක් බලන්න. ඒතර ඔබට කියන්න පුළුවන් ඒ විස්තර බැලුවම හඳ මේ රාශියට එන්නේ කොයි කාලෙද? මේ රාශියට එන්නේ කොයි කාලෙද කියලා කියන්න පුළුවන්. අන්න ඒ වගේ. හඳ තියෙන්නේ මීන රාශියේ නම් ඔබට පුළුවන් ඒ දවස්වල මේ গুপ্ত ක්‍රමයේ හොඳයි කරන්න ජ්‍යොතිෂය හෝ গুপ্ত ශේෂ්ත්‍රයේ රස්සාවක් සඳහා. ඒ වගේම හඳ ඉන්නේ කුම්භයේ නම් මිථුන සම්බන්ධ රස්සාවකට හොඳයි. ඒ වගේම හඳ මකර රාශියට ආවම ගොඩක් හොඳයි මේක කරන එක විශේෂයෙන් ව්‍යාපාර, ඒ කියන්නේ හොඳ ව්‍යාපාරවලට සහ අලුත්ම රස්සාවකට. ඒ වගේම තමයි හඳ තියෙන්නේ තුලා රාශියේ නම් සබඳතා පිළිබඳ රස්ස. දැන් ඔබ දන්නවා සමහර රස්සාවල් වලට ගොඩාක් මිනිසුන් ආශ්‍රය කරන්න ඕනේ. සබඳතාවන් තියෙනවා. ඒතකොට ඒවට ගොඩක් හොඳයි හඳ තුලා රාශියට ගියාම. දැන් සබඳතා කියන්නේ දැන් ඔබ දන්නවා ඇති සමහර අලෙවි කටයුතු, අලෙවි නිලධාරීන්ට ගොඩක් අයව ඇසුරු කරන්න වෙනවා. මාකටිං පැත්තේ. ඒතකොට ඒ කියන්නේ සබඳතා ඇති කරගන්න ඕනේ. ඒතකොට තමයි හොඳට මේ මිනිස්සුත් එක්ක මිත්‍රශීලී වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ. හඳ සිංහයේ ඉන්නවා නම් එයාට ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඒ දවස්වල ගොඩක් හොඳයි අවධානය දිනා ගන්න රස්සා. ඒ වගේම හඳ කන්‍යා රාශියට ගියාම සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ රස්සා. හඳ කටක රාශියේ තියෙනකොට නිවස සහ පවුල් සම්බන්ධ රැකියාව.
හඳ පුෂපේන දේපල සම්බන්ධ රැකිය. ඔය විදිහට ඒක මම දාලා තිනවා මේකේ. ඔබට අපේ මධ්‍යස්ථානයට ගිහලා මේ ටික ඕන කොපි කරගන්න පුළුවන්. මාස්ටර් අපිට කිව්වා දැන් අර කොටු 4කට බත් දාන්න ඕන කියලා. මේ වගේ දාද්දි සැලකිලිමත් වෙන්න කරුණු තියෙනවද? ඔව් දැන් අපි ඒ කොටු 4 සමාන කොටු 4ක් විදිහට ඇඳ ගන්න. සහ බත් දාන්න ඕනේ සමාන ප්‍රමාණ වලින්. මෙහෙමයි චුට්ටක් අඩු වැඩි වුණාට කමන්නේ නැහැ. නමුත් ලොකු පරතරයක් තියෙන්න බෑ. මේකට බත් හැන්දක් හෝ හැඳි භාගයක්, මේකටත් බත් හැන්දක් හෝ හැඳි භාගයක් අනේ වගේ. පුළුවන් තරම් සමාන විදිහට බෙදා ගන්න. මාස්ටර් මේ බත් දාපු බත් ටික කුරුල්ලෝ කෑවේ නැත්නම් ඒක අසුබ ලකුණක්ද නැත්නම් ඒක සාමාන්‍ය දෙයක්ද? ඔව් ඇත්තටම සමහරවිට කුරුල්ලෝ කන්නේ නැති වෙන්නත් පුළුවන්. මොකද එතන කුරුල්ලෝ එන්නේ නැත්තම්. කුරුල්ලෝ කෑවොත් තමයි හොඳ. කෑවේ නැත්තම් සමහරවිට ප්‍රතිඵල නැති වෙයි. ඒතර අපි කරන්නේ ආයෙත් වෙන දවසක නැවත කරන්න. වඩා හොඳයි කුරුල්ලෝ බත් ඔක්කොම කෑවොත් ඉතා සුබයි. ඒ වගේම මාස්ටර් තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක කොච්චර වෙලාවක් එළියේ තියලා තියන්න ඕනේද කුරුල්ලොන්ට කන්න? ඔය අතර මේක නියමිත වෙලාවක් නෑ. අපි කුරුල්ලන් සම්පූර්ණයෙන් බත් කනකම් අපි තියලා තියෙනවා. ජීවිතයට ෆෙන්ෂුයි. මාස්ටර් අද දවසේදී කියලා දුන්න කුරුල්ලන්ට බත් දැමීමේ ගුරුකමින් සාර්ථක ප්‍රතිඵල ඔබටත් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ලබන සතියේත් ෆෙන්ෂුයි රහස් බොහෝමයක් අරගෙන අපි ඔබේ නිවහනට එනවා. එතෙක් ඔබට සුබ සතියක්.